ඔයාලව අපි එක්ක යනවාද කතරගම? ඉතින් අද උදේ තමයි තීරණය කරේ කතරගම යන්න ඕනි කියලා. ඉතින් අපි දෙන්නම බෑග් රෙඩි කරගෙන එළියට බැස්සා. මේ දවස්වල දවල්ට යන එක තමයි වෙනම චැලෙන්ජ් එකක් මේ ආවේ. ඉතින් අපි මේ යන කෙට්ටුව එතනින් පරණකුත් දාලා අපි ආවේ මේ දික්වැල හරියෙන් තමයි බඩගින්නක් ආව හොඳටම. ඉතින් අපි මම හරි කන්නාවා. බිෆේ එකක් තමයි තිබුණේ. එතනත් කෑම හොඳයි. ඉතින් හොඳටම බඩගින්න ආවේ අපි උදේ උයර තිබෙත් නෑ. නැගිටපු ගමන් ලේස් වෙලා අපි යන් කියලා එහෙම රෙඩි වෙලා ආවා. කතරගම විතරක් නෙවෙයි අපි තැන් දෙක තුනකම යන්න හිතාගෙන ඉන්නවා. දවස් දෙකකට තමයි අපි මේ ට්‍රිප් එක ප්ලෑන් කරේ. ඉතින් අපි ආවා මෙතන ෆේවර් ගාව ටික වෙලා ෆොටෝස් තරම් ස්ට්‍රෙස් එකක් ගත්තා. බයික් එකේදී ඇත්තටම හරි අමාරුයි. එක දිගටම ඉද්දි අපි ගාලි දැන් තමයි මේ එන්නේ. ඔයාලා කතරගම ආවම කතරගම විතරද යන්නේ? ගොඩක් ප්ලේස් තියෙනවා. අපි ප්‍රස් ඩේ එකේ යන්නේ කතරගම. අපි එහෙම තමයි හිතාගෙන ඉන්නේ දැනට. ඉතින් බලන්නකෝ දෙවෙනි දවස් තමයි අපි ඉතුරු ටික වැඳගෙන එන්න හිතාගෙන ඉන්නේ. ඔයාලත් බලන්නකෝ අපිට අපි හිතාගෙන ඉඳපු ටික කවර් කරගන්න පුළුවන් වෙනවද කියලා.
නම් ගොඩක් මහන්සි දවසක්. කතරගම බයික් රයිඩ් එකත් ඇවිල්ලා මේ ඉතින් අපි කන්න මේ රෙස්ටොරන්ට් එක තමයි සිලෙක්ට් කරගත්තේ. ඉතින් මෙතනින් කාලා අපි දෙන්නා නිදාගෙන හෙට උදේ පාන්දරම යන්න හිතාගෙන ඉන්න වැඩසිටි කන්ද ඒ වගේම කිරිවෙහෙර එහෙම හිතාගෙන ඉන්න සිතුල්පව්ව ওই ටික යන්න බලමු අපිට ඒ ටික ය아가න්න පුළුවන් වේද ටයිම් ඇති වේද කියලා. මෙතන හොටල් එකේ කෑම අතර බහයි. අද vlog එක ඉවර කරනවා. ඊළඟ යන ටික වෙනම vlog එකකින් අරන් එන්නම්. ඉතින් බලන් ඉඳපු හැමෝටම